මේ ජීවිතය හදන්න හොඳම එකක් තමයි ප්‍රත්‍යවේක්ෂාව සහ පූර්ව යෝජනාව. ඔය දෙක එකට අපි කරන්න ඕන. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ නුවණින් විමසා හැරී බැලීම. පූර්ව යෝජනාව කියලා කියන්නේ කල්ැතුව යෝජනා කිරීම. ඔයාලා හිතන්න අද රෑ ඔයාලා නිදා ගන්න කලින් පොඩි වෙලාවක් කරන් ඔයාලා හිතනවා අද දවස ගත වෙච්ච හැටි. අද දවස ගත වෙච්ච හැටි නිදහසේ හිතන්න ගන්නකොට ඔයාලට ඔයාලගෙන හොඳ අධ්‍යයනයක් එනවා සිහි කල්පනාව කොහොමද කියලා. ඒක හරි වටින එකක් අපිට. සමහර වෙලාවට ඔයාලා අද ගිහින් සිහි කරලා බලන්න අද දවසේ සමහර කරපුවා ඔයාලට මතක නැහැ. දවසක දේවල් සමහරට අමතකයි හවස් වෙද්දි. එච්චර සිහි කල්පනාවෙන් තොර බවක් අපිට තියෙනවා. අපි අද හැරිලා බලනකොට අපිට පේන්නේ නැද්ද? අද අපිට වැරදිච්චා. අපේ කාලේ අපතේ ගියපුවා. අපි සමහරවිට තව කෙනෙකුට කේන්ති ගිහිල්ලා මොකක් හරි වචනයක් කිව්වනම් ඒවා ඔය ඔක්කොම ටික අපිට පේන්න ගන්නවා. ඔන්න අද දවස දෝසයි හොඳ දේවලුයි. අද ඔයාලා සිහි කරොත් එහෙම අනේ අද උදේ ඉඳලා සිල්ලතුන් වහන්සේලා වැසුරු කර කර මං සීලවන්තව හිටියානේ. ඒ සතුටත් අද ඔයාලට වින්දකේ. ඔන්න ප්‍රතිවේක්ෂාවේ වටිනාකම. අපි හිතමු වැරදිච්ච තැන් තියෙනවා. ඒ වැරදිච්ච තැන් වලට ඔයාලා රෑම යෝජනා කරනවා. මං හෙට මේ වැරද්ද කරන්නේ. මං හෙට මේ දෝෂේ මගේ ජීවිතේ තියාගන්නේ. අපි ඊළඟ දවසට යෝජනා කරනවා. ඊළඟ දවසෙත් අපි බලනවා. අද යෝජනා කරගත්ත දේ ඊළඟ දවසේ තවුල් කරගෙන කරන්නේ නැහැ කියලා හිතපු එක කරලා. අපි එතකොට ආයෙ මොකද කරන්නේ? ඊළඟ දවසට යෝජනා කරනවා. කමන්නේ අද බැරි වුණාට මං හෙට කරනවා. ලස්සනයි මේක. හරියට නිකන් ඇඳුමක ගෑවිච්ච කහටයක් අර මෙහෙම මැද බල සුද්ධ කරන්නේ. ඒ කහට මේ යවන්න අපි සබන් ගාලා මැදලා බලනවා. ආයේ වතුරේ ඔබලා මෙහෙම ගන්නකොට තාම තියෙනවා අර පැල්ලම. ආපහු මෙහෙම අතුල්ලනවා. ආපහු උස්සලා බලනවා. දැන් තිබ්බට වඩා අඩුයි ඒත් තාම තියෙනවා. ආන් ඒ වගේ එකක් මේක. ඒ නිසා ඒක බොහොම හොඳ එකක්. පූර්ව යෝජනාව සහ ප්‍රත්‍යවේක්ෂාව. ඉතින් පටන් ගන්න. ඒක ටික ටික පටන් ගන්න. ආසාවෙන් කරගෙන යන්න. මේක වාඩි වෙලා කරන්න ඕනේ. ඔයාලට ඔය රාත්‍රියේ විනාඩි 10ක් 15ක් දාගත්තා නම් හරි. පොඩ්ඩක් ඔය ගෙදර ඉඩ තියෙන තැනක පොඩ්ඩක් සක්මන් කර කර දවස ගත කරපු හැටි නිදහසේ හිතන්න. ඒ හරි සුන්දර එකක් මම මේ කියන දේ. තමන් ගත කරපු දවස ආපහු හැරී බැලීම කියන එක. ඒ සමාව ගන්නත් සමාව දෙන්නත් පරක්කු වෙන්න එපා. අපි මේ ජීවිතේ කටයුතු කරද්දී අපේ හිත පටු වෙච්ච වෙලාවට අන් අයට අපේ අතින් වැරදි වචන කියවෙන්න පුළුවන්. ඒ වගේම අපේ අතින් අවඩක් වෙන්න පුළුවන්. ඒක අපිට යම් මොහොතක සිහි වෙනවා නම් කවදාවත් සමාව ගන්න පරක්කු කරන්න එපා. ඒ වගේම මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු අතින් අපිට වැරදි වෙන්න පුළුවන්. ඒ අයට සමාව දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ලෝකේ වැරදි නොවන කවුරුත් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සමාව ගන්න සූදානම් නම් ඒ කෙනාට සමාව දෙන එක ඒක මේ ලෝකේ තියෙන ලස්සන දෙයක්. ඒ නිසා ඔබ යතින් කාට හෝ වැරද්දක් කෙරෙලා තියෙනවා. ඔබ සමාව ගන්න දක්ෂ වෙන්න. ඒක මෙලොවට වගේම පරලොවටත් අපිට බොහෝ යහපත ඇති කරනවා. අපේ හිතට ලොකු සැනසීමක් ලබා දෙනවා. අපි යතින් කාට හරි වැරදක් කෙරුණොත් ඒකට සමාව ගන්න පුළුවන්. ඒ වගේම අපේ සමාව ඉල්ලුවේ නැතත් බාහිර කෙනෙක්ගෙන් අපිට යම් වැරද්දක් වුණොත් සමාව දීලා ජීවත් වෙන්න. සමාව නොදෙන තාක් ඒකෙන් විඳවන්න වෙන්නේ අපිටමයි. නමෝ බුද්ධාය. ඔය මැරිච්ච ප්‍රාණකාරයෙන් දුක් විඳින ක්‍රම ටිකක් තියෙනවා. එකක් තමයි කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, ඉන්න තැනක් නැහැ. ඊළඟට ඇඟ අතපය පුපුරලා ඇවිද ගන්න බෑ. ඊළඟට මුළු ඇඟේම ගෙඩි දාලා, හොරි දාලා, කුෂ්ඨ දාලා, වන දාලා පණුව ගහලා ඉන්නේ ඒ අය. තනිකර අඳුරේ ඉන්නේ ආත්ම භාව. ඊළඟට ගන්ධස්සාර වැඩි ඔය ප්‍රාණකාරය. අන්න එයා දුක් විඳින දෙයට විකල්ප පින් ටිකක් කරන්න ඕන. ඒ පින් ටිකට තමයි දසපිරිකර පූජාව කියලා කියන්නේ. ඒ තමයි ප්‍රාණකාරයා බඩගින්නේ ඉන්න නිසා කෑම පූජා කරන්න ඕන. ඒකට කියනවා අන්නම්. ප්‍රාණකාරයට පිපාසය තියෙන නිසා දානෙට පැම් පූජාව කරන්න ඕන. පානං. බීම වර්ග එහෙම පූජා කරන්න ඕන. පෙරේතාත්මේ නිර්වදින් ඉන්නේ.
වත්තං වස්ත්‍ර පූජා කරනවා. ඊළඟට එයාට ඉන්න දැනක් නැහැ. යන තැනින් පන්න ගන්නවා පෙරේතයෝ. භූතයෝ පයින් ගහ පන්නනවා. එයාට ඉන්න තැනක් හැදෙන්නේ සේනාසනක්. ඉන්න තැනක් පූජා කරන්න ඕන. සේනාසන පූජාව තමයි පැදුරු කොට්ට පූජාව. සමහර ප්‍රේතාත්ම වලට යන්න බෑ. පෙරලි යන්නේ. යාන වාහන පූජා කරන්න ඕන. මොකක්ද යාන වාහන පූජාව? පාවහන් හැරයටි මම්මාවත් ඒවා. ගින්නෙන් පිච්චෙනවා කුඩ පූජා කරනවා. ඇඟේ දාහය වැඩි වටාපත් පූජා කරනවා. ඇඟේ ලෙඩ වැඩි ඖෂධ පූජා කරනවා. අන්ධකාරය වැඩි ආලෝක පූජා කරන්න ඕන. ලයිට්, තෙල්, තිර, පහන් පූජා කරන්න ඕන. ඇඟේ ගන්ධස්සාර වැඩි ගන්ධං විලේපන සුවඳ සබන් වර්ග සුවඳ ආලේප පූජා කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේක හිතේ තියාගෙන ඔයාලට ලැබෙන ඉක්මන් දවසක ගෙදර හොඳ දානයක් ලැහැත්ති කළා. ඔය පිරිකර ටිකත් එක්කම දානයක් දීලා පැන් වඩලා පින් දෙන්න. පරම්පරාගත ඥාතීන්ට සෙට් වේවා කියලා. 7 දවසේ දානේ දුන්නට සමහර ආත්ම භාවවල පාපේ ගෙවෙන්නේ නැහැ පින් ගන්න විදියට දවස් 7න්. එදාට පින් ගන්න බෑ යාට. 3 මාසේ දානේ දුන්නට සමහර ආත්ම භාව ගොඩාක් විඳවනවා. ඒ කාලේ පින් ගන්න බෑ. ඒ වගේ සමහර කාලයක් ගියාට පස්සේ තමයි මේ පින යට ගන්න පුළුවන්. ඒ ගන්න හදනකොට අර කට්ටිය දෙන්න කැමති නැහැ.